ඉංග්‍රීසි බය වෙන දෙයක් ඇහුවම නේද සමහර අයට very easy. හැබැයි සමහර අයට ගොඩාක් අමාරු. දන්නවද? ඒ වුණාට ඉංග්‍රීසි කියන්නේ හරි ලේසි, හරිම ආසෙ හිතෙන, හරිම ලස්සන සබ්ජෙක්ට් එකක්, ලැන්ග්වේජ් එකක්. ඉතින් ඒක අපිට ඉගෙන ගන්න ඉස්සරහට යන්න විතරක් නෙමෙයි. අපේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකට ඊළඟට අපිට ෆෝවර්ඩ් කැරක්ටර් එකක් වෙන්න මේ හැම දෙයකම බලපාන. අපිට විභාග වලට විතරක් නෙමෙයි. හැම දෙයකම බලපානවා. ඉතින් ඔයාලටත් පුළුවන් නම් ඉංග්‍රීසි ටික හොඳට හදාගන්න. ඉතින් ඔයාලට ඒකෙන් ගොඩ යන්න නෙමෙයි. සමහර අය කියනවා මම ඔයාව ගොඩ දානවා එන්න මගේ ළඟට. එහෙම ගොඩ යන්න කාටවත් ගොඩ දාන්න පුළුවන් කියලා මං හිතන්නේ. හරි. I'm a Buddhist. මම බෞද්ධ කෙනෙක්. ඒ වගේම මම හිතන දේ අපි දකින දේ අත්දැකීමෙන් කිසිම විදියකින් කාටවත් කවවත් ගොඩ දාන්න බෑ. මම මගේ පන්තියේ ඉංග්‍රීසි උගන්වන්නේ ඔයාට ගොඩ යන මාර්ගය කියලා දෙන්න. එහෙම නැතුව මම කාවවත් ගොඩ දාන්නේ නැහැ. මම ගොඩ යන මඟ හරියටම කියලා දෙනවා. ගොඩ යනවද බලනවා, වැටෙන තැන නැගිට්ටවනවා. හැබැයි ගොඩ දාන්නේ නැහැ කාවත්. ගොඩ යන මඟ කියලා දීලා ගොඩ යන හැටි බලන් ඉන්නවා හරිම ආසාවෙන්. අවිල බලමු. බයි.